ආත්ම මට මතකයි මේ 80 දශකයේ ඔහු ඉස්සල්ලාම කැපී පෙනෙන්නේ මේ යතුරු පුවරුව හෙවත් කීබෝඩ් එක්ක ඔහු ලොකු ගනුදෙනුවක් කළා. මේකේ තියෙන දැන් අපි අර හැමදාම කතා කරන විදිහට මුණ ගැසීම් හරි අහඹුයි. කොහේ ඉඳන් ආවද කොහොම ආවද දන්නේ නැහැ. පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් නුඹ ඇවිත් හිත ළඟට හොරි. නේද? දැන් අද උපදින බබා දන්නේ නැහැනේ තව අවුරුදු 18න් එයාට කවුද මුණ ගැසෙන්නේ මොකද වෙන්නේ ජීවිතේ කාත් එක්කද අත්වල බඳන් යන්නේ හිම දන්නේ නැහැ. එහෙනම් මේවා හරි අහඹුයි කොහේ ලියවිලා තියෙනවද දන්නේ නැහැ. ඒක තමයි මේ පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් නුඹ ඇවිත් හිත ළඟට හොරින් කලින් කියලා නෙමෙයි. ආවාට නොකියාම ජීවිතෙන් කියන්නේ නැතුව ආවේ. නවතින්න හිතුවාද ආයමත් ආදරේ. මුලිනුත් ආදරයක් තියෙන්න ඕනේ යම් මට්ටමකට හරි ආයමත් ආදරෙන් හම්බ වෙන්න නම්. දකින හිමිවන හීනේ නුඹ කොතැන සිටියා මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා. ඒ අතීතයේ ඇසුරු කරපු කාලේ පිළිබඳව මතක සටහන් තිබුණා. හඬන හිනහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා රැඳිලා තිබුණා. ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුණා. හැබැයි ඒ අතීතයේ ඔබ එක්තරා දවසක වෙන් වුණා. ඒ වෙන්වීම බොහොම බරට දැනුණා. මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුණා. රංචු ගැහෙන රෑනේ තනිකමක් දැනුණා. එදා ඔබ මගෙන් ඈත් වෙලා දුරස් වෙලා ගිය දවසේ කොච්චර සෙනග පිරිවරාගෙන හිටියත් මට තනිකම දැනුණා. ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් හිඳුණා. අරුත නොදකින සෙනෙහි ඔය නමක් රැඳුණා. ඒ විදිහට තමයි ඔබ හිටියේ. හැබැයි ඔබ ආයෙත් ආදරෙන් නවතින්න ඇවිල්ලා ප්‍රතික්ෂේප කරන්න හිතක් නැහැ. ප්‍රතික්ෂේප කරන්න හිතක්